අපොයි දෙයනේ සර්විස් කරන්න ආපු ලැප් එකක් ගලපුවම මේ බලන්නකො මේ ඉන්නේ කවුද කියලා. මුගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්නකො. මේ ඉන්නේ උගේ පැටියෙක්. බෑන්න බාදී අම්මයි පුතාලායි ඔක්කොම මේකේ පදිංචි වෙන්න ඇවිල්ලා. ඉතින් මේ පේනවනේ මේ ලැප් එක වැඩ කරන ලැප් එකක්. ඔයාගේ ලැප් එකක් සර්විස් කරලවත් නැත්නම් අවුරුද්දකින් ඉතින් ඔයාගේ ලැප් එක ගැනත් ඔයාම හිතලා බලාගන්න. අපේ සතාවට කරදරයක් කරන්න තු මෙන්න මේ විදිහට අපේ සතාව අයින් කරා. ඔක්කොටම කලින් වීඩියෝ කරන්න හේතුව කියන්නම් බැරි වුණානේ. මේ ලැප් එකට අපි නාවේ ෆුල් සර්විස් එකට. ඉතින් මේක වැඩ කරන ලැප් එකක්. මේ තියෙන කස්ටමර්ගේ ලැප් එක ගැලුවට පස්සේ ඒ කස්ටමර්ගේ තිබ්බ කොහොමද වෙන්ටිලේෂන් ටික සුපිරියර්ම තියනවා නේද? වෙන්ටිලේෂන් වැයෙන්නම ගිහිල්ලා ඉතින් මේකේ කූලින් සිස්ටම් එක කොහොම වුණාද කියලා මට හිතා ගන්නවත් බෑ. ඉතින් ගයිස් අපිට ලැප් එක මෙන්න මේ විදිහට තමයි ආවේ. ඉතින් මේකත් වැඩ කරන ලැප් එකක්. තර්මල් පේස්ට් එක නම් කර කුට්ටම් වෙන්නම ඉතින් රත් වෙලා හීට් වෙලාම ගිහිල්ලා. ඉතින් මේකේ කූලින් සිස්ටම් එක නම් කොහොමවත් වැඩ කරලා තිබ්බේ නැහැ. තර්මල් පේස්ට් එකත් හොඳටම ඩ්‍රයි වෙලා තිබ්බ ඔයාලා දැන් දකින්නේදී. ඉතින් guys මේ විදිහට අපි මදර් බෝඩ් එකේ සියලුම අස්සක් මුල්ලක් නෑර අපි මේ දින ඩස්ට් එක මේ විදිහට ඉවත් කරගෙන RAM slot අස්ස මේ හැමදේම අපි මෙන්න මේ විදිහට මුලින්ම ක්ලීන් අප් එකක් කරගත්තා. මේ සර්විස් කරන්නේදී වීඩියෝ කරේ නැහැ ටයිම් එක දික්කනේ ඉඳලා. ඔයාලට මතක ඇති මේ ලැප් එකේ වෙන්ටිලේෂන් ටිකේම තිබ්බ විදිය. ඔයාලා දැන් පේන්නේ දැන් තියෙන විදිය ඉතින් ආයේ සුපිරියර්ටම ක්ලීන් කරලා තියෙනවා. දැන් මේ ෆෑන් එක මේ විදිහට කෑලි කොටස් වලට වෙන් කළාම අපි සර්විස් එක කරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දැන් දකින්නදී කලින් තිබ්බ විදිය වගේම ප්‍රොසෙසර් එක වගේම අපි තර්මල් පේස්ට් ඔක්කොම රිමූව් කළා මේ විදිහට ලැප් එක හොඳ කන්ඩිෂන් එකකට අපි සර්විස් එක කරගෙන තියෙනවා. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි අපෙන් සර්විස් එකක් කරොත් ඉතින් මේ කස්ටමර්ට අපෙන් සර්විස් එක වෙන විදියයි. ඉතින් කස්ටමර්ලාගේ හිටියේ නැති වුණත් අපි කරන වැඩේ සුපිරියටම කරලා දෙනවා. ඉතින් අපි guys බලමු මේ ලැප් එක සර්විස් කරනාට පස්සේ සහ අපේ සර්විස් එකේදී තව මොනවද අපින් හම්බෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි මේ කස්ටමර්ගේ ලැප් එකේ තර්මල් පේස්ට් එක රීප්ලේස් කරගත්ත හොඳ WMK 6ක් වගේ තියෙන එකකින්. ඊටනේ CMOS පෙට්ටියත් වෙ ෆ්‍රී රීප්ලේස් කරනවා. ඉතින් ඒ වගේම guys කස්ටමර් අපි ළඟ හිටියේ නැති වුණත් මේ වගේ අපි කස්ටමර්ට ෆොටෝස් වීඩියෝස් හැමදේම දානවා. ඒක තමයි අපේ දින එකම විශේෂත්වය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මදර් බෝඩ් එක පැත්තේ විතරක් නෙවෙයි ඉතින් ඔයාලට කියන්න බැරි වුණා අපි මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එක පැත්තත් ගලවලා ක්ලීන් අප් එක කරගන්නවා. ඉතින් guys අපි CMOS බැටරි ඔක්කොම ෆ්‍රී තමයි රීප්ලේස් කරන්නේ. ඒ වගේ normal paste දාන්නේ ඔයාලා දකින්න ඇති. ඉතින් guys මේ තියෙන කස්ටමර්ගේ හින්ච් එකේ පොඩි හිරගතියක් තිබ්බා. අපි ඉතින් මේ යන ගාන්ටි ජස් කරලා ඔයිල් කරලා මේවා ඔක්කොම අපි සර්විස් එකේදී ෆ්‍රී තමයි කරලා දෙන්නේ. ඉතින් ආයේ කස්ටමර්ට අලුත් ලැප් එකක් ගත්තා වගේ අරින්න වහන්න හරිම ක්වොලිටි එකට අපි මේ හින්ච් එක රිපෙයාර් කරලා දෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ රිපෙයාර් එක කරන විදිය. ඉතින් මේ වගේ වැඩ ගොඩක් වෙනවා අපේ ෆුල් සර්විස් එකේ. ඉතින් ඔයාලට ඔයාලගේ ලැප් එක පරිස්සම් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපෙන් රිපෙයාර් උනත් කරගන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ මදර් බෝඩ් එකේ සියලුම RAM slot ඒ වගේම ඔයාලා දකින්න ඇති USB port ඔක්කොම අර contact cleaner බෝතලෙන් අපි ක්ලීන් කරනවා. ඉතින් guys ඔන්න අපි ෆුල් සර්විස් එකේ වැඩ මෙන්න මේ විදිහට අවසන් කරගෙන ඉතින් ඔයාලා දැන් පේනද ඩිස්ප්ලේ එක brand new ගත්තා වගේ ඉතින් ලැප් එක. ඉතින් ඔන්න ඔය විදිහට අපි guys අපි මේ ලැප් එක පරණ ලැප් එකක් වුණත් ඉතින් brand new quality එකම අපි සර්විස් එක කරලා දීලා තිනවා. ඉතින් ඔයාලගේ ලැප්ටොප් සර්විස් කරගන්න තියෙනවනේ NDC කම්පියුටර් දැන්ම අපිට කතා කරන්න. හරි guys අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. වෙනස් සුබ දවසක්. මේ ඊළඟ වීඩියෝ එක බලන්න කලින් අර සතාගේ නම පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාලා යන්න.